O level ඉවරයි. ඉතින් O level වගේ එක්සෑම් එකක් සාර්ථකව ගොඩ දාගන්න පුළුවන් වුණ එක ගැන මම ඔයාලට හදවතින්ම සුබ පතනවා. අපි ඊළඟට මුහුණ දෙන්න ඉන්නේ ජීවිතයේ එක්තරා වැදගත්ම කඩයිමකට. ඒ තමයි A level එක්සෑම් එක. ඉතින් අපි අද කතා කරමු අපේ අනාගත ගෝල්ස් වලට ගැලපෙන්න A level එක්සෑම් එකේ ස්ට්‍රීම්ස් හරියටම තෝරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේදී අපි A level වල තියෙන ස්ට්‍රීම් මොනවද? ඒවා හරියටම ගැලපෙන්න අපි තෝරගන්නේ කොහොමද? සහ ගොඩක් දෙනා කරන අතපසුවීම් වැරදි ගැන කතා කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා set වෙන්න. අපි යමු අද වීඩියෝ එකට. අපි වීඩියෝ එකේ මුලින්ම කතා කරමු A level වලට අපිට තෝරගන්න තියෙන ස්ට්‍රීම්ස් මොනවද සහ ඒවට අදාළ සබ්ජෙක්ට් මොනවද කියලා. මේකෙදි පළවෙනි විෂය ධාරාව විදියට මම කතා කරන්නේ විද්‍යා විෂය ධාරාව ගැන. එහෙම නැත්නම් සයන්ස් ස්ට්‍රීම් එක ගැන. මේ ස්ට්‍රීම් එකත් අපිට බයොලොජිකල් සයන්ස් නැත්නම් ෆිසිකල් සයන්ස් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යම කිව්වොත් බයෝමැත්ස් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඔයාගේ අනාගත ගෝල් එක ඉංජිනේර් කෙනෙක් වෙන එක නම් නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන එක නම් ඔයා කරන්න ඕන ස්ට්‍රීම් එක තමයි සයන්ස් ස්ට්‍රීම් එක. ඒ මොකද ඔයා සයන්ස් ස්ට්‍රීම් එකෙන් A level exam එකට මුහුණ දීලා මැත්ස් වලින් හයිම රිසල්ට් ගත්තොත් තමයි ඔයාට රාජ්‍ය ඉංජිනේරින් ෆැකල්ටි එකට ඇතුළත් වීමේ වරප්‍රසාදය හිමි වෙන්නේ. ඒ වගේම ඔයා බයොලොජිකල් සයන්ස් වලින් හයිම රිසල්ට් ගත්තොත් තමයි ඔයාට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමේ වරප්‍රසාදය හිමි වෙන්නේ. අපි දැන් කතා කරමු මේ විෂය ධාරාවට ඇතුළත් වෙන විෂයන් මොනවද කියලා. අපි මුලින්ම මැත්ස් ගැන කතා කරමු. ඔයා A level exam එකට සයන්ස් ස්ට්‍රීම් එකට අදාළව ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එක තෝරගන්න ඕන. එහෙම නැත්නම් මැත්ස් තෝරගන්න ඕන. ඔයාට භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සංයුක්ත ගණිතය කියන සබ්ජෙක්ට් තුන ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ඔයා විද්‍යා විෂය ධාරාවට අදාළව බයොලොජිකල් සයන්ස් එහෙම නැත්නම් බයෝ කරන්න කැමති නම් ඔයාට ෆිසික්ස්, කෙමිස්ට්‍රි එහෙම නැත්නම් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව කියන සබ්ජෙක්ට් දෙකට අමතරව බයොලොජි කියන විෂය එහෙම නැත්නම් ජීව විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න වෙනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති විද්‍යා ධාරාවට අදාළ තියෙන ප්‍රධාන ස්ට්‍රීම් දෙකක් තියෙනවා. එකක් තමයි මැත්ස්, අනික තමයි බයෝ. මේ දෙකටම පොදු සබ්ජෙක්ට් තියෙනවා. උදාහරණයක් විදියට ෆිසික්ස්, කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් දෙක මේ ධාරා දෙකටම පොදුයි. ඔයා මැත්ස් කරන ළමෙක් නම් ඔයාට බයොලොජි ඉගෙන ගන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට හම්බෙන්නේ සංයුක්ත ගණිතය කියන විෂය. ඔයා බයොලොජි කරන ළමෙක් නම් ඔයාට සංයුක්ත ගණිතය කියන විෂය හම්බෙන්නේ නැහැ. ඔයාට හම්බෙන්නේ ජීව විද්‍යාව කියන විෂය. කොහොමත් මම මේ කතා කරපු විෂයන් වලට අමතරව සුළු වෙනස්කම් ඔයාලට මේ ඉගෙන ගන්න විෂයන් වල කරගැනීමේ අවස්ථාව හිමි වෙනවා. උදාහරණයක් විදියට ඔයා මැත්ස් කළත් ඔයාට කෙමිස්ට්‍රි අතහැරලා ඒ වෙනුවට ICT තෝරාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා බයොලොජි කරත් ඔයාට ෆිසික්ස් වෙනුවට ඇග්‍රිකල්චර් වගේ සබ්ජෙක්ට් එකක් තෝරාගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙහෙම වෙනස්කමක් ඔයා කරොත් එහෙම ඔයා මැත්ස් ස්ට්‍රීම් එකෙන් නම් ඔයාට ඉංජිනේරින් ෆැකල්ටි එකට යන්න තියෙන chance එක නැති වෙනවා. ඔයා බයෝ කරන කෙනෙක් නම් ඔයාට මෙඩිකල් ෆැකල්ටි එකට යන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් මේකත් හොඳට කල්පනා කරලා බලන්න. ඔයාගේ අල්ටිමේට් ගෝල් එක ඉංජිනේර් කෙනෙක් වෙන එක නම් නැත්නම් ඔයාගේ අල්ටිමේට් ගෝල් එක ડોක්ටර් කෙනෙක් වෙන එක නම් ඔයාට මේ ඔරිජිනල් සබ්ජෙක්ට් තුනම කරන්න වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් මේ ධාරාව සාපේක්ෂව ඉගෙන ගන්න අසීරු කොටස් තියෙන ධාරාවක්. ඉතින් ඔයාට මේවා ඉගෙන ගන්න ලොකු ආසාවක්, කැපවීමක් තියෙනවා කියලා ඔයා හිතනවා නම් මේ සබ්ජෙක්ට් තෝරගන්න. ඊළඟට අපි කතා කරමු වාණිජ්‍ය ධාරාව ගැන. එහෙම නැත්නම් කොමර්ස් ස්ට්‍රීම් එක ගැන. මේ ස්ට්‍රීම් එකේදී ඔයාට accounting, business studies, economics වගේ සබ්ජෙක්ට් ඉගෙන ගැනීමේ අවස්ථාව හම්බ වෙනවා. ඊට අදාළව banking, accounting, business, HR, marketing, entrepreneurship වගේ job field වලට එහෙමත් නැත්නම් ශාස්ත්‍ර වලට තමයි ඔයාට ඇතුළත් වීමේ හැකියාව ලැබෙන්නේ. මේකත් සාපේක්ෂව අමාරු ධාරාවක් විදියට තමයි සමාජයේ පිළිගනින්නේ. හැබැයි ඔයාට ආසාව සහ උනන්දුව තියෙනවා නම් ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කලා ධාරාව ගැන. එහෙමත් නැත්නම් ආර්ට් ස්ට්‍රීම් එක ගැන. මේ ස්ට්‍රීම් එකේදී ඔයාට සිංහල, පොලිටිකල් සයන්ස්, ජියෝග්‍රැෆි, ICT වගේ සබ්ජෙක්ට් ඉගෙන ගැනීමේ අවස්ථාව හම්බ වෙනවා. ඔයාට මේ විෂය ධාරාව හරහා ටීචින්, ලෝ, ජර්නලිසම්, මීඩියා, ගවර්න්මන්ට් ජොබ් වගේ ජොබ් වලට ඉල්ලුම් කිරීමේ හැකියාව, එහෙමත් නැත්නම් ඒ ශාස්ත්‍ර වලට පිවිසීමේ හැකියාව ලැබෙනවා. අපි කලින් කතා කරපු ධාරාවන් දෙකට සාපේක්ෂව කලා ධාරාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් සාපේක්ෂව ලේසි ධාරාවක් විදිහට තමයි සමාජය සලකන්නේ. හැබැයි ඔයා අවශ්‍ය විදියට වැඩ කරන්නේ නැත්නම් අවශ්‍ය විදියට අවශ්‍ය තරමට අධ්‍යයන කටයුතු වල නිරත වෙන්නේ නැත්නම් ඔයාට මේ සබ්ජෙක්ට් එක පවා අමාරු වෙන්න හැකියාවක් තියෙනවා. අපි අවසාන වශයෙන් කතා කරමු ලංකාවේ A level වලට අලුතින්ම හඳුන්වා දුන්නු ධාරාව වන ටෙක්නොලොජි ස්ට්‍රීම් එක ගැන. එහෙම නැත්නම් තාක්ෂණ වේදේ ගැන.
මේකෙදිත් ඔයාට ඉංජිනේරින් ටෙක්, බයෝසිස්ටම් ටෙක්නොලොජි වගේ ප්‍රධාන ධාරා දෙකක් යටතේ අධ්‍යයන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. සයන්ස් ෆෝ ටෙක්නොලොජි, ICT, ඇග්‍රිකල්චර් වගේ සබ්ජෙක්ට් ඒ යටතේ ඔයාට ඉගෙන ගැනීමේ අවස්ථාව හම්බ වෙනවා. ඔයාගේ ගෝල් එක ටෙක්නිකල් ජොබ් එකක් කරන එක නම් එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රියට සමීප දේවල් ඉක්මනට ඉගෙන ගන්න නම් ඔයාට ගැළපෙන ස්ට්‍රීම් එකක් විදියට ටෙක්නොලොජි ස්ට්‍රීම් එක එහෙමත් නැත්නම් තාක්ෂණ වේදී ස්ට්‍රීම් එක ඔයාට හඳුනා දෙන්න පුළුවන්. මේකත් ලංකාවේ ගොඩාක් ඩිමාන්ඩ් එකක් තියෙන ස්ට්‍රීම් එකක්. අනිත් ස්ට්‍රීම් තුනට සාපේක්ෂව ඔයාට යුනිවර්සිටි යන්න ලේසි ස්ට්‍රීම් එකක් විදියට මේ තාක්ෂණ වේදී ස්ට්‍රීම් එක හඳුන්වලා දෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු ඔයාට වඩාත් ගැළපෙන, ඔයාට වඩා සුදුසු A-level ස්ට්‍රීම් එක තනියම තෝරගන්නේ කොහොමද කියලා. පළවෙනි දේ ඔයාගේ අනාගත කැරියර් එක ඔයා ගොඩනගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔයා අනාගතේ ජීවත් වෙන්න කැමති කොහොමද කියලා ඉස්සෙල්ලාම තනියම පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ ඒ ඔයාගේ ගෝල් එකට යන්න ලේසිම ස්ට්‍රීම් එක මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. උදාහරණයක් විදියට ඔයාගේ ගෝල් එක ලෝයර් කෙනෙක් වෙන එක නම් ඔයාට මේ ස්ට්‍රීම් එක වගේ අමාරු ස්ට්‍රීම් එකක් කරන්න ඕනේ නැහැ. ඔයාට ආර්ට් ස්ට්‍රීම් එක වගේ ස්ට්‍රීම් එකකින් A level exam එකට මුහුණ දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ගෝල් එක ડોක්ටර් කෙනෙක් වෙන එක නම් ඔයාට අනිත් කිසිම ස්ට්‍රීම් එකකින් A level exam එකට මුහුණ දීලා තීරුමක් වෙන්නේ නැහැ. ඔයාට බයොලොජිකල් ස්ට්‍රීම් එකකින් A level exam එකට මුහුණ දීලා ඒ තුනක් වගේ ලොකු රිසල්ට් එකක් ගත්තොත් විතරයි රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමේ හැකියාව ඔයාට ලැබෙන්නේ. ඒක නිසා හොඳට වෙලාව අරගෙන ඉස්සෙල්ලාම ඔයාගේ ගෝල් එක මොකක්ද කියලා ක්ලියර්ෆයි කරගන්න. මම ඊළඟට කතා කරන දේ තමයි O level ගැන හිතලා ඔයාගේ A level ස්ට්‍රීම් එක තෝරන්න එපා කියන එක. අපේ අම්මලා තාත්තලා නැත්තම් ටීචර්ස්ලා කියන දේක් තමයි O level රිසල්ට් බලලා ඊට අදාළ සබ්ජෙක්ට් එකක් A level වලට කරන්න කියන එක. උදාහරණයක් විදියට ඔයාට O level වලට සයන්ස් මැත්ස් වගේ විෂයන් වලට A තියෙනවා නම් එයාලා A level exam එකට තෝරගන්න කියන්නේ සයන්ස් ස්ට්‍රීම් එක. මම නම් මෙතනදී ඒ අදහසට සම්පූර්ණයෙන් විරුද්ධයි. මොකද මම දැකලා තියෙනවා O level exam එකේ සයන්ස් මැත්ස් වලට A රිසල්ට් දාලා ආපු අය සයන්ස් ස්ට්‍රීම් එකේදී සේරම සබ්ජෙක්ට් ෆේල් වෙලා යනවා. අන්න ඒක නිසා O level රිසල්ට් මත පදනම් වෙලා ඔයා A level වලට කරන්න මොනවද කියලා තීරණය කරන්න යන්න එපා. මම කතා කරන තුන්වෙනි පොයින්ට් එක තමයි යාළුවෝ එහෙමත් නැත්නම් අපේ දෙමව්පියෝ නැත්නම් ටීචර්ස්ලා බලපෑම හින්දා ඔයා කරන A level ස්ට්‍රීම් එක තීරණය කරන්න එපා කියන එක. අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක් වගේ චරිතයක් ඊටම වැදගත් චරිතයක් විදිහට සලකනවා. ඉතින් එහෙම කෙනෙක්ට සමාජයේ තියෙන ගෞරවණීයත්වය වැඩි නිසා අපේ දෙමව්පියෝ, අපේ ටීචර්ස්ලා සයන්ස් මැත්ස් වගේ සබ්ජෙක්ට් වලට අපිව යොමු කරන්න බල කරනවා. හැබැයි හිතන්න ඔයාට මේ සබ්ජෙක්ට් වලට පොඩිවත් ආසාවක් නැත්තම් ඔයා ඔයාගේ අම්මා කියන දේ අහලා නැත්නම් ඔයාගේ යාළුවෝ කියන දේ අහලා ඒ වගේ ස්ට්‍රීම් එකක් තෝරගත්තොත් ඒකෙන් ඔයාගේ අනාගතයට වෙන්නේ ලොකු හානියක්. අවසාන වශයෙන් හිතන්න ඔයා දුර්වල ඉංජිනේර කෙනෙක් වෙනවට වඩා ඔයා දුර්වල ડોක්ටර් කෙනෙක් වෙනවට වඩා අතිදක්ෂ ලෝයර් කෙනෙක් වෙන එක හොඳයි කියලා ඔයාලගේ අම්මලා තාත්තලා වුණත් පහුවෙලාවේ තේරුම් ගනි. මම මේ මොන කතාව කිව්වත් මම දැකලා තියෙනවා එකට හිටිය යාළුවෝ සෙට් එකම මේ ස්ට්‍රීම් එක තෝරගත්ත හින්දා මාත් මේ ස්ට්‍රීම් එක තෝරගත්තා වගේ කතා කියන ළමයි. ඉතින් ඔයා තීරණය කරන්න Tamanට ගැලපෙන ස්ට්‍රීම් එක Taman තීරණය කරලා ඒක තෝරගන්න ගට් එකක් ඔයාට තියෙනවද කියලා. මම අවසානට කතා කරන පොයින්ට් එක අපි A level ස්ට්‍රීම් එක තෝරගද්දී ඊට අදාළව තියෙන ජොබ් ඔපචුනිටිස් ගැන හිතන්න ඕනේ කියන එක. අපි පිළිගන්න ඕන දෙයක් තමයි ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය වර්තමානයේ ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන්න වෙනස් වෙලා නැහැ කියන එක. මම කතා කරන්නේ හැම ස්ට්‍රීම් එකක් ගැනම නෙමෙයි. හැබැයි බහුතරයක් ස්ට්‍රීම් තාමත් මේ සිස්ටම් එකට ගැලපෙන්න අප්ඩේට් වෙලා නැහැ. ඒකෙන් වෙන භයානකම දේ තමයි මේ ස්ට්‍රීම් වලින් එළියට එන ළමයිට ශේෂ්ත්‍රයට ආපුවම කිසිම ඉල්ලුමක් වටිනාකමක් නැති වෙන එක. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා මේ තෝරගන්න ස්ට්‍රීම් එකෙන් after A level ඔයාට ගන්න පුළුවන් job opportunities මොනවද සහ ඔයාලට තියෙන පිළිගැනීම කොහොමද කියන එක. එහෙම නැත්නම් වෙන්නේ ඔයා ඔය ස්ට්‍රීම් එකේ යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණා. ඒකෙන් පස්සේ ඔයාත් රැකියාව විරහිත උපාධිධාරියෙක් වෙන එක. ඊළඟට අපි කතා කරමු හදිස්සියවත් ඔයාට A level ස්ට්‍රීම් එක හරියට තෝරගන්න බැරි වුණොත් ඔයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි දේ තමයි ඔයාට ගැලපෙන්නේ නැති ස්ට්‍රීම් එකක් ඔයා තෝරගත්තොත් එහෙම වෙන්නේ ඔයාට ඒක ඉගෙන ගන්න කිසිම ආසාවක් ඉන්ට්‍රස්ට් එකක් නැති වෙන එක. ඉතින් මේක ගොඩක් භයානක දෙයක්. මොකද A level exam එක කියලා කියන්නේ content එක ගොඩාක් වැඩි exam එකක්. ඔයාට විශේෂ ආසාවක් නැත්තම් මේ වගේ ලොකු විෂය පතයක් ඉගෙන ගන්න එක ගොඩක් අමාරු වෙනවා. ඒක ඔයා මොන ස්ට්‍රීම් එක කරත් පොදුයි.
ඉතින් මං කලිනුත් කිව්වා වගේ ඔයාගේ ඉන්ට්‍රස්ට් වලට ගැලපෙන්න, ඔයාගේ ගෝල් අචීව් කරන්න ලේසි වෙන්න, ඔයාට ගැලපෙන, ඔයා කැමති A level ස්ට්‍රීම් එකක් තෝරගන්න එක මං කලිනුත් කිව්වා වගේ ගොඩක්ම වැදගත් කාරණයක් වෙන්නේ අන්න ඒකින්ද. ඔයාට කොයි වෙලේක හරි හිතුනොත් එහෙම ඔයා තෝරගත්ත ස්ට්‍රීම් එක වැරදි, ඔයාට මේ ස්ට්‍රීම් එකෙන් වෙනත් ස්ට්‍රීම් එකකට මාරු වෙන්න ඕන කියලා ඒකත් කරන්න පුළුවන් දෙයක්. ඔයාගේ ස්කෝලෙන් ඔයාගේ එක්සෑම් එකට අදාළව ඩොකියුමන්ට් ෆිල් කරන්න කලින් ඔයාට මේ ස්ට්‍රීම් එක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ වුණත් මේ ස්ට්‍රීම් එක වෙනස් කරපු එකෙන් ඔයා අලුතෙන් මාරුනේ ස්ට්‍රීම් එකට අදාළව ඔයාට A level එක්සෑම් එකට තියෙන කාලේ ගොඩක් අඩු වෙනවා. ඒ දේවල් ටික මුලින් ඉඳන් ඉගෙන ගන්න. ඉතින් ඔයාට මේ දේවල් කරගන්න, මේ දේවල් දරා ගන්න අවශ්‍ය තරම් දක්ෂයෙක් වෙන්න බැරුණොත් ඔයාට වෙන්නේ A level එක්සෑම් එක අසමත් වෙන්න. අන්න ඒකින්ද පළවෙනි පාරම A level ස්ට්‍රීම් එක හරියට තෝරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. අවසාන වශයෙන් A level ස්ට්‍රීම් එක අලුතෙන් තෝරන ඔයාට පොඩි ටිප්ස් ටිකක් මම දෙන්න කැමතියි. A level ස්ට්‍රීම් එක තෝරගන්න ඉන්න ළමෙක් විදියට අපි දැනට ලංකාවේ පිළිගන්න පුළුවන් එක්සෑම් දෙකක් ලියලා තියෙනවා. එකක් තමයි පහවසර ශිෂ්‍යත්ව විභාගය, අනික තමයි 11 වසරේදී අපි දැන් මුහුණ දුන්න O level එක්සෑම් එක. ඉතින් මම ඔයාලට කියන්න කැමතියි මේ දෙකෙන් එකක්වත් ඔයාලට වෘත්තීය සුසුමක් විදියට ඉදිරිපත් කරන්න තියෙන chance එක ඉතාමත් අඩුයි. මම මේ ඔයාලට තේරුම් කරන්න උත්සාහ කරන්නේ අනාගතයේ ඔයාලගේ ජොබ් එක එහෙම නැත්නම් ඔයාලගේ සමාජ තත්ත්වය තීරණය වෙන එක්සෑම් එක තමයි මේ A level එක්සෑම් එක කියලා කියන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ඔයා අනාගතයේ ජීවත් වෙන්න කැමති කොහොමද කියන එක ඉමේජින් කරලා ඊට අදාළ ස්ට්‍රීම් එකක් තෝරගන්න එක ඔයාගේ වගකීම. මීට අවුරුදු කීපයකට කලින් A level කරපු කෙනෙක් විදියට මම මගේ අත්දැකීම් කීපයකුත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මම O level කරන කාලේ මට හුඟක් යාළුවෝ හිටියා. එයාලා හුඟක් දක්ෂයි. එයාලා O level 9S වගේ ලොකු රිසල්ට් දාලා තමයි A level එක්සෑම් එකට මුහුණ දෙන්න ආවේ. හැබැයි එයාලගේ අම්මලා තාත්තලාගේ බලපෑම හින්දා හරි නැත්නම් සමාජයෙන් එයාලට දෙන ෆෝස් එකේ හින්දා හරි එයාලා තෝරගත්තේ නොගැලපෙන විෂයක්. උදාහරණයක් විදියට ඉංජිනේරින් වලට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක් ඒකෙන් හම්බෙන සැලරි ගැන හිතලා, ඒකෙන් හම්බෙන සමාජ තත්ත්ව ගැන හිතලා ඉංජිනේරින් තෝරගත්තොත් එහෙම ඒක කොහෙත්ම එයාට ගැලපෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම O level වලට ලොකු රිසල්ට් දාලා මේ වගේ අමාරු සබ්ජෙක්ට් තෝරගත්ත යාළුවෝ විභාගය අසමත් වෙද්දී O level යන්තම් ගොඩ දාගෙන ඊට පස්සේ A level එක්සෑම් එකට ආර්ට්, ටෙක්නොලොජි වගේ ස්ට්‍රීම් එකකින් A level එක්සෑම් එකට මුහුණ දීලා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න chance එක හම්බෙච්ච යාළුවොත් මම දන්නවා. ඉතින් මම ඔයාලට කියන්නේ කොයිම වෙලාවකවත් තමන් ගැන අව탁සේරු කරන්න එපා. ඒ වගේම අම්මලා තාත්තලා හින්දා නැත්නම් ගුරුවරු හින්දා නැත්නම් සමාජයෙන් හැම ප්‍රෙෂර් එකකින් හින්දා තමන් ගැන අදිසක්සේරුවකට යන්නත් එපා. ඉතින් මම අද කතා කරපු කරුණු වලින් ඔයාලට A level එක්සෑම් එකට ඔයාලට ගැලපෙන ස්ට්‍රීම් එක තෝරගන්න පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මීට අදාළව ඔයාලට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. මම ඒවට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න try කරන සුළු පිරිසක් නිසා ඔයත් ඒකට එකතු වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා set වෙන්න. සහ ඔයා වගේම A level exam එකේ තමන්ගේ ස්ට්‍රීම් එක තෝරගන්න බැරුව struggle කරන යාළුවට මේ වීඩියෝ එක WhatsApp හරහා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආයෙත් මේ වගේ වටින වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.